හෙල්ලෝ ක්‍රියේටර්ස් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාගේ වීඩියෝ එඩිට් එකකට මෙන්න මේ විදිහේ film burn transitions add කරගන්නේ කියලා. ඉතින් මේ transitions ඔයාලට හැකියාව තියෙනවා ඕනම වීඩියෝ එඩිට් එකක පාවිච්චි කරන්න. ඒක CapCut ද, Premiere ද, DaVinci ද ඕනම එකක පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න මේ transitions ටික කොහොමද download කරගන්නේ, කොහෙන්ද download කරගන්නේ කියලා වීඩියෝ එකේ මෙන්ෂන් කරනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. අද මම ඔයාලට දෙන film burn transitions ඔයාලට overlays විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේක black screen එකක් එක්ක transition එක තියෙනවා. ඔයාට ඔයාගේ වීඩියෝ clip එකේ උඩින් දාලා ඒකේ blending mode එක change කරන්න විතරයි තියෙන්නේ. මම ඒක use කරන හැටි පෙන්නන්න. ඉතින් ඒ විදිහට ඔයාට lazy මොනම software එකක මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේක install කරන්න, plugins විදිහට add කරන්න කිසිම දෙයක් නැහැ. කෙලින්ම ඔයාට drag and drop කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි බලමුද පොඩි trial එකක් කරලා මේක කොහොමද use කරන්න කියලා. හරි, මේ වැඩේට මම use කරන්නේ CapCut software එක. ඉතින් ඔයාලට CapCut ඇරෙන්න වෙන ඕනම video editing software එකක මේ transitions පාවිච්චි කරන්න පුළුවන්. example එකක් විදිහට ඔයාලට DaVinci Resolve වල, Adobe Premiere Pro වල, Final Cut Pro, Filmora මේ ඕනම tool එකක මේ transitions ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය CapCut පාවිච්චි කරන නිසා මම CapCut එක demonstration එකකට ගත්තේ. ඒ වගේම ඔයාට මේක CapCut mobile version එකෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මම මේ අද දෙන transitions ටික mobile phone එකෙන් download කරගෙන මම මේ කියන විදිහටම ඔයාට මොබයිල් ෆෝන් එකෙත් ඒ වැඩේ කරගන්න පුළුවන්. හරි, ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මම description area එකේ දීලා තියෙන link එක හරහා ඇවිල්ලා මේ ෆයිල් එක download කරගන්න. ඔයාට පේනවා ඇති film burn transitions කියලා zip file එකක් තියෙනවා. මම කරන්නේ මේක right click කරනවා. ඊට පස්සේ 7 zip වලින් මම මේක extract කරගන්නවා folder එකක් විදිහට. ඊළඟට ඔයාලට මේ විදිහට folder එක බලා ගන්න පුළුවන්. මම කරන්නේ මේ folder එක drag කරගෙන ඇවිල්ලා drop කරනවා CapCut වල media section එකට. ඊට පස්සේ මේ file එක මම open කරගන්නවා. ටයිම්ලයින් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මම වෙඩින් වීඩියෝ එකක් ඕපන් කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපි ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරන්නේ තව සීන් එකකින් වෙනත් සීන් එකකට මාරු වෙද්දිනේ. ඉතින් මම මේ වීඩියෝ එකේ මෙන්න මේ පොයින්ට් එක තෝරගන්න ඔයාලට ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට මෙතනින් ෂොට් එක වෙනස් වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේ ට්‍රාන්සිෂන්ස් ෆෝල්ඩර් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ට්‍රාන්සිෂන්ස් තියෙනවා. ඉතින් මේ ට්‍රාන්සිෂන් එකක් ඩබල් ක්ලික් කරලා ඔයාලට මේක ප්ලේ කරලා බලන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට මම මෙන්න මේ ට්‍රාන්සිෂන් එක ඩබල් ක්ලික් කරනවා. හරි, මේ විදිහට ඩබල් ක්ලික් කරලා ඔයාලට ප්‍රීවියුස් බලන්න පුළුවන්. මම කරන්නේ මෙන්න මේ transition එක drag කරගෙන ඇවිල්ලා මෙන්න මේ timeline එකේ මගේ වීඩියෝ clip එකට උඩ track එකට drop කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට add වුණා. ඊට පස්සේ මම කරන්නේ මේ transition එක play කරලා බලනවා. ඔයාලට මේ transition එකේ බලා ගන්න පුළුවන් යටින් black background එකක් තියෙනවා. ඉතින් මේ විදිහට scrub කරගෙන ඇවිල්ලා black background එක පේන්නේ නැති තැනට එන්න. මෙන්න මේ section එකේ පේන්නේ නැහැ, ඔයාලට පේනවා ඇති. අන්න ඒ section එක හරියටම අපේ වීඩියෝ කට් එකට සෙට් වෙන්න ඕන. ඔයාලට පේනවා ඇති මම ඒක හරියටම ඇඩ් කරගෙන තියෙනවා. චුට්ටක් විතර මම මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්නවා. ඊළඟට කරන්නේ මම මේ transition එක මේ විදිහට select කරලා යනවා මම property panel එක section එකට. ඊට පස්සේ මෙතන video tab එකේ ඉන්නේ. ඒකේ basic වල ඉන්නේ. ඊට පස්සේ මම මෙතන transform එක පොඩ්ඩකට hide කරගන්නවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා blend mode කියලා section එකක් තියෙනවා. මේක select කරන්න. ඊට පස්සේ මේකේ blend mode එක මම change කරනවා මෙතන screen කියන එකට. හරි, ඊට පස්සේ අපි බලමු මේක ප්ලේ කරලා. දැන් ඔයාලට පේනවා ඇති transition එක ලස්සනට add වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ transition එක play කරද්දී මෙන්න මේ section එකේ සුදු පාටින් සම්පූර්ණයෙන්ම මගේ පළවෙනි scene එක වැහිලා යනවා. ඊට පස්සේ නැවත ඒක අයින් වෙද්දී තමයි දෙවෙනි scene එක එන්නේ. ඒක තමයි මම කිව්වේ මේ transition එකේ මුලින්ම හොයාගන්න සම්පූර්ණයෙන්ම screen එක වැහෙන section එක. බැරි වෙලාවත් අපි මෙන්න මේ විදිහට transition එක add කරොත්, ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති cut එක තියෙන්නේ මෙතන. අපි transition එක දාලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට දාලා අපි බලමු play කරලා මොන වගේ result එකක් දෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති transition එක එන්න කලින් අපේ දෙවනි scene එක screen එකේ appear වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා හරියටම මේ transition එකේ මෙන්න මේ විදිහට අපේ පළවෙනි scene එක වැහෙන section එක හොයාගන්න. අන්න ඒ section එක අපේ වීඩියෝ cut එකේ point එකට හරියටම set කරන්න. මෙන්න මේ විදිහට. හරි, අපි තව example එකක් බලමු. මම මෙන්න මේ transition එක තෝරගන්නවා. ඒක මම drag කරගෙන ඇවිල්ලා මගේ timeline එකට add කරනවා. ඊට පස්සේ අපි ඒක මෙන්න මේ cut point එකට දාමු. සාමාන්‍යයෙන් මේ විදිහට එක
එක ළඟ transitions දාන්නේ නැහැ. මම මේ demonstration එකක් නිසා තමයි ඔයාලට පෙන්නන්නේ. හරි මේකෙත් මම හොයාගන්නවා මගේ screen එක සම්පූර්ණයෙන්ම වැහෙන section එක. මෙන්න මෙතන තමයි වැහෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ section එකට ඒක align කරගන්න ඕන. මම කරන්නේ මේ විදිහට drag කරගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට drop කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ transition එකේ blend mode එක change කරගන්නවා. ඒකට නැවතත් property panel එකට ගියා video basic blend mode ඊට පස්සේ blend mode එක මම මෙතන screen තෝරනවා. දැන් අපි බලමු මේකේ result එක. දැක්ක සුපිරියට සෙට් වෙලා තියෙනවා. ඉතින් මේ transition එක මෙතනට ගැලපෙන්නේ නැහැ. නමුත් මම මෙතන demonstration එකක් දෙපෙන්නුවේ. ඉතින් මේ විදිහට හැකියාව තියෙනවා ඔයාට මේ transitions ඕනම video edit එකකදී පාවිච්චි කරන්න. මේකේ ප්‍රධානම concept එක තමයි මේක transition එකක් කිව්වට අපිට මේක video overlay එකක් විදිහට තමයි ලැබෙන්නේ. මේ transition එක black color background එකක් එක්ක එන්නේ. ඉතින් ඒක නැති කරගන්න තමයි අපි අර blend mode එක screen කියන blend mode එක දාගත්තේ. ඉතින් මම විශ්වාස කරනවා අද tutorial එක ගොඩක් interesting වෙන්න ඇති කියලා. දැන් ඔයාලා බලයි කොහෙන්ද මේ transition ටික ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කරන ලින්ක් එක මම description area එකේ දාලා තියෙනවා. ලින්ක් එකේ title එක තමයි CLK download hub කියලා. ඒ title එක පහතින් ඔයාලට Telegram group එකක link එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ group එකට ඇවිල්ලා group එකට join වෙන්න. ඒකේ මම add කරලා තියෙනවා මේ transitions download කරගන්න අවශ්‍ය links ටික. ඉතින් මේ transitions විතරක් නෙවෙයි Adobe Premiere වල අපි පාවිච්චි කරන assets, plugins මේ වගේ දේවලුත් ඔයාලට මේ group එක හරහා අරගන්න chance එක තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම එකතු වෙන්න group එකට. ඒ වගේම තමයි අපේ main community එක Creative Art LK. ඉතින් මේ channel එකේ නම වෙනස්. අපේ main channel එකේ නමින් තමයි අපේ main community එක තියෙන්නේ. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා Creative Art LK Telegram group එකට join වෙන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න ඕන නම් ඒ හැම දෙයකටම ඔයාලට තියෙන space එක තමයි Creative Art LK Telegram group එක. ඉතින් අනිවාර්යෙන්ම මේ transitions ඔයාලට වැදගත් වෙයිද ඔයාගේ editing වලට මේ හැම දෙයක්ම අපි comment section එකේ කතා කරමු. ඉතින් අනිවාර්යෙන්ම මේ ටික download කරලා try කරලා ඒ ගැන අනිවාර්යෙන්ම comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි last ඔයාලට mention කරන්න ඕන අපි වීඩියෝ එකක් කරා කොහොමද CapCut Pro version එක නොමිලේ පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒකට අදාළ වීඩියෝ එක මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන්. මේක click කරලා ඒ ගැන දැනගන්න. ඒ වගේම තමයි ඔයාලට CapCut ගැන ඉගෙන ගන්න ආස නම් මුල ඉඳලා අපි CapCut desktop ගැන කරපු tutorial set එකක් මෙන්න මේ section එකෙන් appear වෙනවා. මේ playlist එකෙන් නැත්නම් මේ videos දෙකෙන් කැමති එකක් select කරන්න. click